හායි කොහොමද ඔයාලට This is Spicy මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම යන්නේ කාරි පහුල ඔයාලට හිතුව ගමන් ආප ගන්න පුළුවන් රෙසිපි එකක් කියලා දෙන්න. විනාඩි 40ක් වගේ තමයි මේ වැඩේට යන්නේ. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම තෙත හාල් පිටි කෝප්ප දෙකකට පාන් පිටි කෝප්ප එකක් දාගන්නවා. අද මේ මිශ්‍රණය මම පිපෙන්න හරින්නේ ඊට්ස් වලින්. ඊට්ස් දාගත්තම මිශ්‍රණය ඉක්මනින්ම පිපෙනවා. දැන් සීනි මේස හැන්දකට ඊට්ස් මේස හැන්දක් දාගන්නවා. සීනි දාගත්තම ඊට්ස් ටික ඉක්මනින්ම පිපෙන්න එක හේතුවක් වෙනවා. උකු පොල් කිරි කෝප්පෙකුත් මේ විදිහට දාලා හොඳට කවලම් කරනවා. මගේ චූටි පුතා මේ වෙලාවේ චුට්ටක් මට කරදර කරන නිසා මම අම්මගෙන් පොඩි උදව්වක් ගත්තා අපේ මිශ්‍රණය හදාගන්න. ඉතින් මේ විදිහට හොඳට කවලම් කරලා මම මේකට බිත්තරයක් දාගන්නවා. බිත්තර දාගත්තම ආප්පල රසය වැඩි වෙනවා වගේම ආප්පල ගලව ගන්නත් ඒක පහසුවක් වෙනවා. ඔයාලා කැමති නම් විතරක් බිත්තර එකතු කරගන්න. මේ විදිහට හොඳට කවලම් කරලා මම හොඳට කැටපොඩි කරගන්න මේ මිශ්‍රණය බෙන්ඩර් කරනවා. ඔයාලා බෙන්ඩර් කරන්නේ නැත්නම් අතින් හොඳට පොඩි කරගන්න. මේ තියෙන බෙන්ඩර් කරගත්තට පස්සේ මිශ්‍රණය ඊට පස්සේ මම මේක විනාඩි 30ක් වහලා තියෙනවා. මේ තියෙන විනාඩි 30කට පස්සේ මම ලුණු මේසෙරි 3 කාලක් දාගන්නවා. ඔයාලා රසායන දාගන්න. ඉතින් තාමත් ඔයාලා මගේ This is Spicy YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම මේ ආප මිශ්‍රණය හරි පදමට ආවද කියලා දැනගන්නේ හැන්දේ මේ විදිහට ඉරක් ඇඳම ඒ ඉර දෙක එකට යාවෙන්නේ නැත්නම් මිශ්‍රණයේ පදම හරි. ඊට පස්සේ මම මේක විනාඩි 5ක් විතර තියලා ආප ටික දැන් උයා ගන්න හදන්නේ. මේ විදිහට තාච්චියේ තෙල් ටිකක් දාලා ආප මිශ්‍රණය වක් කර ගන්නවා. හරි ලේසියට ආප හදා ගන්න පුළුවන්. හරිම සුවඳයි, හරිම රසයි මේ ආප. ඒ වගේම ඔයාලා කලින් තෙත හාල් පිටි හදලා තියාගන්නවා නම් ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකේ දාලා තියාගන්න. නැත්නම් හාල් පිටි පුස්සල්ලන්න බලනවා. ඒ වගේම හාල් කොටා ගනිද්දී පැය 6ක් විතර හාල් පෙගෙන්න තියලා හාල් ටික කොටා ගන්න. එතකොට ආප්පල් රස ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට හරිය ලේසියෙන් හරි පහසුවෙන් ආප්ප ඔයාලටත් හදා ගන්න පුළුවන්. හදලා රස බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එක අවසානයේ මම හදපු අබමාළු රෙසිපි එකක් තියෙනවා. ඒකත් හදලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.